ඔයා දන්නවද හැමදාම සිගරට් එකක් බිව්වොත් ඔයාගේ ඇඟ ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා? නිකොටින් කෙලින්ම මොලේට ගිහින් ඩෝපමයින් රිලීස් කරනවා. ඒත් එක්කම ඔයාගේ ලී නාල හීනි වෙලා හදවතේ ගැස්මයි ලී පීඩනයයි එක පාරටම වැඩි වෙනවා. සිගරට් දුමේ තියෙන කාබන් මොනොක්සයිඩ් නිසා ලී වල තියෙන ඔක්සිජන් මට්ටම භයානක විදිහට වැටෙනවා. මේ නිසා ඔයාගේ හදවතටයි මොලේටයි වැඩ කරන්න ඕන කරන ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. පෙනහළු වල තියෙන සිලියා කියන පිරිසිදු කරන කෙඳි ටික විනාශ වෙන්න ගන්නවා. කළු පාට තාර පෙනහළු ඇතුලේ තැම්පත් වෙලා පිරිසිදු කිරීමේ පද්ධතිය සම්පූර්ණයෙන්ම නවත්තනවා. පෙනහළු වල තියෙන වාතකෝෂ විනාශ වෙලා හුස්ම ගන්න තියෙන ධාරිතාවය අඩු වෙනවා. නිතරම හැදෙන කැස්ස නිසා ඔයාගේ ඇඟේ ශක්තිය සම්පූර්ණයෙන්ම පිරිහෙනවා. අවුරුදු කිහිපයකට පස්සේ ලී නාල ඇතුලේ මීදිය තැම්පත් වෙලා heart attack එකක් ඉන්න තියෙන ඉඩ 70%කින් විතර වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ හැම රැලි වැටිලා වයසට වඩා ගොඩක් නාකි පිනුමක් ලැබෙනවා. අවසානයේදී ශරීරයේ සෛල විකෘති වෙලා පෙනහළු පිළිකා ඇති වෙන්න ගන්නවා. අන්තිමට දරා ගන්න බැරි වේදනාවක් එක්ක ඔයාගේ හුස්ම ගැනීම සදහටම නතර වෙනවා. ඔයාගේ සිගරට් බොන යාළුවත් පහලින් මෙන්ෂන් කරගෙනම යන්න. ඒ වගේම දිනපතා සෞඛ්‍ය උපදෙස් සහ බොඩි හැක්ස් මගන හැර බලන්න මාව ෆලෝ කරන්න.